සකයාලුවනේ හෙට තමයි දවස හෙට දවස ඒ මොකද මේ රටේ හොරකම් කරපු මංකොල්ල කාපු ගසා කාපු ඒ වගේම වර්තමාන පාලනයට රටේ සමස්ත ජනතාව බලය දුන්නේ මේ රටේ හොරා කාපු ගසා කාපු මංකොල්ල කාපු දේවල් එලි කරන්න කියලා අල්ලන්න කියලා හැබැයි ඒ මහා හොරා හෙට අල්ලස් කොමිසමට කැඳවලා තියෙනවා. ඒ අල්ලස් කොමිසමට කැඳවලා තියෙනකොට රාජපක්ෂ නඩය කල්ලිය කියනවා රාජපක්ෂවරු හොරකම් කරලා තියෙනවා නම් අල්ලලා පෙන්නන්නලු. අල්ලලා පෙන්නන්න කියන ගමන් හැබැයි ටිකින් ටික ඒ හොරකම් කරපුවා ගසා කාපුවා මංකොල්ල කාපුවා එලි කරන්න හදනකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට අල්ලස් කොමිසමට කැඳවලා තියෙනකොට රාජපක්ෂ කල්ලිය සහ සුම්බුන් විපක්ෂය කියනවා රාජපක්ෂ බේරගන්න හෙට කොළඹට එන්නලු අල්ලස් කොමිසම ඉස්සරහට එන්නලු. හැබැයි මේ හිනහ යන වැඩ නේද? ගමේ මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කරා නම් ඔවුන්ට දෙන දඩුවම. ඒ වගේම අඹ ගෙඩියක් ගහකින් කැඩුවා නම් ඔවුන්ට දෙන දඬුවම. ගමේ මිනිස්සු හොරකම් කරපුවම ඔවුන්ට දෙන දඬුවම්. හැබැයි මේ මහවරු මේ රටේ සාරය නේද බදු මුදල් හොරා කාපුවා නීත්‍යානුකූල විසඳන්න හදනකොට ඒකට මිනිස්සු එකතු කරනවානේ. අනේ උඹලා පව් කියලා තමයි කියන්න වෙන්නේ. අර උඹලා කිව්වනේ අර හිටපු ජනාධිපතිවරුන් නිලි නිවාස අයින් කරනකොට නේද? ඔව්ව අයින් කරන්න බෑ කියලා නේද? ඒ වගේම විශ්‍රාම බැටුත් අයින් කරනකොට ඔව්ව අයින් කරන්න බෑ කිව්වා. හැබැයි මේ රජය වර්තමාන ජනාධිපතිතුමා සහ ආණ්ඩුව හිමීට එව්ව කරලා පෙන්නුවා. ඒ වගේම තමයි උඹලා හොරකම් කරපුවා ටිකින් ටික නීත්‍යානුකූලව හරියට වැඩේ වෙනවා. ඒක අපිට විශ්වාසයි. තව අවුරුදු එකමාරයි. ඉතුරු අවුරුදු ටික තුලදී උඹලා මහවුළු ගෙවල් වල කූරු ගයිනවා ඒක නියතයි. ඒක මේ ආණ්ඩුව විසින් කරනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුව උඹලා හොරකම් කරපුවා ගසා කාපුවා මංකොල්ල කාපු කුපාඩි වැඩ කරපුවා එලි කරනවා. එව්වට දඬුවම් දෙනවා. ඒක ස්ථිරයි. රටේ මහ ජනතාව විදිහට අපිට විශ්වාසයි. ඒ නිසා ඔය හොරකම් කරපු සියලු දෙනා පොලිමට යන්න ලැහැත්ති වෙනිලා ඇතුළට කූරු ගන්න.